ඔයාලට කොහොමද ඉතින් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න හිතුවා. ඇත්තටම මොනවද මේ මම අලුතෙන් ගෙනාපු වීඩියෝ එකේ ඇතුලේ තියෙන්නේ කියලා ඔයාලටත් දැන් කුතුහලයක් ඇති. මෙහෙම කියන්නම් මගේ අත්දැකීමක් ඔයාලත් එක්ක මේ බෙදා ගන්න හදන මොහොතක් තමයි මේ තියෙන්නේ. මම රැකියාවක් කරන කෙනෙක්. පෞද්ගලික අංශයේ රැකියාවක් කරන ගමන් අමතර ආදායමක් උපය ගන්න මම කරන දෙයක් ඔයාලත් එක්කම ෂෙයා කරගන්න තමයි ආවේ. ඔයාලටත් මේ වීඩියෝ එකෙන් පුංචිම හරි දෙයක් ගන්න පුළුවන් නම් ඒක මට ලොකු සතුටක්. මං හින්දා තව කවුරු හරි මේ දේ පටන් ගන්නවා නම් ඒකෙන් රුපියලක් හරි උපයගෙන තමන්ගේ දෙයක් කරගන්නවා නම් මට ඒක කියාගන්න බැරි සතුටක්. මම දන්න දේ මම කරන විදිය මම කොහොමද මගේ රැකියාවත් එක්ක කරන්නේ කියලා මේ දේවල් කරන්න කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ ඉති වැස්තිය. අමතර ආදායමක් කියන දේ ඔයාට මට වගේම හැමෝටම වටින දෙයක් නේ. ඉතින් මොකක්ද මම කරන අමතර ආදායමක් උපය ගන්න කරන දේ කියලා අපි මේ වීඩියෝ එක බලමු. ඔහොමම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මාත් එක්ක එකතු වෙන්න. එන්න අපි වීඩියෝ එක බලමු. ඔයාලා දැක්ක නේද? මම අමතර ආදායමක් උපය ගන්න කරන දේ. කරන දේ තමයි මම අන්ඩර්ස්කර්ට් මහනවා. මගේ රැකියාවත් කරන ගමන්ම මම අන්ඩර්ස්කර්ට් මහලා ඔන්ලයින් ක්‍රමයට තමයි මම මේක මේ දේවල් විකුණන්නේ. මොකද මට රැකියාවත් එක්ක කරන්න අපහසුයි. මේ කඩවල වලට දාන්න එතකොට ගෙයින් එට ගිහිල්ලා විකුණන්න තරම් මට හැම වෙලාවක් නැහැ. එතකොට මට අමතර ආදායමකුත් ඕනේ. ඉතින් මම ඒකට තෝරගත්ත ඔන්ලයින් ක්‍රමය. මට පුළුවන් විදියට ඇත්තටම මම අන්ඩර්ස්කර්ට් මහන්න දන්නේ නැහැ. මුලදී මම YouTube වීඩියෝ බලලා මට පුළුවන් විදියට මම හැමදේම අධ්‍යයනය කරලා රෙදි ප්‍රමාණය කොච්චරක් ඕනද අන්ඩර්ස්කර්ට් එක මූලික වශයෙන් ඕන මොනවද රේන්ද කොහොමද ඉලාස්ටික් කොහොමද එතකොට මේ දේවල් මේ අන්ඩර්ස්කර්ට් එකක් මහන්න අවශ්‍ය සියලුම දේවල් මම ඉගෙන ගත්ත YouTube එක හරහා. YouTube එකෙන් හැමදේම ඉගෙනගෙන පුළුවන් විදියට වැඩේ පටන් ගත්තා ඉස්සෙල්ලාම. ඇත්තටම කියනවා නම් අන්ඩර්ස්කර්ට් මානවා එකට එකක් ලාභයේ තියෙන ව්‍යාපාරයක්. ලොකුවට කරගෙන යනවා කියලා කියනවා නෙමෙයි මම. මට වෙලාව තියෙන විදියට ඉඩකඩ ලැබෙන විදියට මට මගෙන් ඕඩර්ස් දාන අයට මම ඒ ටික සම්පූර්ණ කරලා දෙනවා. ඒකෙන් මට අමතර ලාභයක් හම්බ වෙනවා. ඒකෙන් මට වැටුපෙන් කරගන්න බැරි දේවල් සහ මගේ ඉතිරි කිරීමට මාසික ඉතිරි කරන්න කීයක් හරි යොදව ගන්න ඕනනේ. මට ඒකට මේ සල්ලි ඇත්තටම වටිනවා. මම හිතන්නේ අමතර ආදායමක් කියන දේ හැමෝටම වටිනවනේ. ඒක ලොකු හයියක්. රැකියාවක් කරන කෙනෙක්ට වුණත් අමතරව කීයක් හරි හම්බ වෙනවා කියන එක වටිනවා. ඒ වගේම පොන්චි බබාලා ඉන්නවා නම් එතකොට රැකියාවකට යන්න අපහසු අය ඉන්නවා නම් මේක හොඳ බිස්නස් එකක් කියලා මට ඔයාලට අත්දැකීමත් එක්ක කියන්න පුළුවන්. මේ වීඩියෝ එක ගන්න හේතුවත් ඇත්තටම මට මේ ආපු ඕඩර් එකක් මම පැක් කරන ගමන් ඉන්නේ. ඉතින් මං හිතුවා මේක පැක් කරන ගමන් ඇයි මම මේක YouTube channel එකක් පටන් ගත්ත මම මේක එයාලත් එක්ක ෂෙයා කරගන්න නැති කියලා හිතලා තමයි මේ වීඩියෝ එක ගන්නෙ. ඇත්තටම මේ වීඩියෝ කරන්න කියන්නේ මේක රෑ වෙලා තමයි වීඩියෝ කරන්නේ. ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ නැහැ. පැහැදිලිව පේන්නේ නැත්නම් ඒකට සමා වෙන්න. ඒ වගේම මේ ඕඩර් එකේ නම් තියෙන්නේ ඉතින් මීඩියම් ස්කර්ට් 7ක් එක්ක ලාර්ජ් ස්කර්ට් 5ක්. ඉතින් මේක මේ විදිහට අපි කරන ගමන්ම කතා කරමුකෝ කොහොමද මේක කරන්නේ කියලා. ඇත්තටම අන්ඩර්ස්කර්ට්
මහනවා කියන එක පටන් ගන්න ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. රුපියල් 2000ක් සාමාන්‍ය විදිහට රෙදිත් අරගෙන, තේන්නත් අරගෙන, ඒ වගේම ඉලාස්ටික් ඒ වගේ දේවල් අරගෙන මහන්න ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ මුලදී. ඇත්තටම අර රෙදි ආරයක් අරන් අපි අන්ඩර්ස්කර්ට් එකක් මහනවට වැඩිය ඒකට එක එක මිමි තියෙනවා. මට මේ වෙලාවේ නම් ඔයාලට ඉතින් ගන්න මිමි කොහොමද ගෝචර ප්‍රමාණෙක ඒ කියන්නේ ස්මෝල් මීඩියම් ලාර්ජ් එක්සෙල් කියන සයිස් වලට වෙන වෙනම මිමි තියෙනවා. ඒ මිමි කොහොමද කියලා මේ වෙලාවේ නම් කියලා දෙන්න අපහසුයි. ඒ දේවල් මම වෙනම වීඩියෝ එකකින් හදලා අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මං කියන්නේ අර ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ට වුණත් ඉක්මනට පටන් ගන්න පුළුවන් දෙයක් තමයි මේ අන්ඩර්ස්කර්ට් බිස්නස් එක. ඒ කියන්නේ ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැනේ. නැත්තම් අපි හැමෝම හිතනවා මේ ආර්ථික අපහසුකම් එක්ක අනේ මටත් මොනවා හරි කරන්න තිබ්බනම් හොඳයි කියලා හිතන වෙලාවක් ගොඩක් තියෙනවා. දරුවොත් එක්ක මටත් මගේ බබා එක්ක මට මේ දේවල් මට මොනවා හරි දෙයක් කීයක් හරි උපය ගන්න පුළුවන් මොනවා හරි දෙයක් කරන්න පුළුවන් කියන අම්මලා ගොඩක් ඉන්නවා. ඉතින් මං කියන්නේ ලොකු මුදලක් වැය වෙන්නේ නැතුව පටන් ගන්න පුළුවන් මේ බිස්නස් එක පටන් ගන්න. ගොඩක් අයට ඇඳුම් මහන්න පුළුවන් හැකියාව තියෙනවනේ. ඒතර ගෙදර මැෂින් එකක් තියෙනවා නම් මේකට ඕලොක් එක නැතත් මහන්න පුළුවන්. ඕලොක් එකක් නැතුව මහන්න ගන්න පුළුවන් එකක් තමයි අන්ඩර්ස්කර්ට් එක කියන්නේ. ඒකට විවිධ ලස්සනට ටිප්ස් කියලා දෙන්න වීඩියෝස් තියෙනවා ඕන තරම් YouTube එකේ. ඉතින් අපි ඒක බලන්න පුළුවන්. අපි ඕනම දෙයක් පටන් ගන්නකොට අපි ඒක ගැන අධ්‍යයනය කරන්න ඕනේ. අපිට අර හිතුණා එක හිතන විදියටම කරන්නේ නැතුව අපි ඒ ගැන ටිකක් අධ්‍යයනය කරලා කරොත් අපිට මේ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් කියලා මම හිතනවා. මොකද අපි කරන දේ අපි දෙන්නේ පිට කෙනෙක්ටනේ. අපි විකුණන දේ අපි හොඳ ඒක ලස්සනට පිරිසිදුව ඒ දේ දෙන්න ඕනේ. එතකොට තමයි අපිට ආපහු ඒ දෙයට ඕඩර් එකක් වුණත් අපිට හම්බ වෙන්නේ. ඒ ව්‍යාපාරය අපිට පවත්වාගෙන යන්න පුළුවන් ඉන්නේ අපි ගනුදෙනුකරුවන්ට හොඳ නිෂ්පාදනයක් දුන්නොත්. ඉතින් එතකොට ඇඳුම් වුණත් දැන් අන්ඩර්ස්කර්ට් එක වුණත් සුදු රෙද්ද කියන්නේ තියෙන්නේ. ඒක වුණත් කුණු වෑවෙන්නේ නැතුව පිරිසිදු පිළිවෙලට අපි ඒක එයාලට දෙනවා නම් එයාලා අපිට නැවත ආපහු ඕඩර්ස් දානවා. දැන් මේ ඕඩර් එක මම අන්ඩර්ස්කර්ට් 12ක් ගත්ත ඕඩර් කරපු කෙනෙක්ට මේ යවන්නේ. අපි බලමු මේක මේ කොහොමද පැක් කරන්න කියලා. අපි මම මේ අන්ඩර්ස්කර්ට් 12ම කවර දෙකකට දාගත්තා. එතකොට මේ දෙකම දාන්න පුළුවන් ලොකු කවරයක් අරගෙන අපි පැක් කරන එක ආරක්ෂිතව පැක් කරලා යවන්න ඕනේ. මොකද ගොඩක් දෙනා නම් ඔන්ලයින් බිස්නස් කරන්නේ කොරියර් සර්විස් එකක් කරා. ඇත්තටම කියනවා නම් මට එහෙම ලොකුවට කොරියර් සර්විස් එකක් කරා බඩු යවීමේ හැකියාවක් නැහැ. මොකද රැකියාවත් එක්ක මට ලේසි පහසුම ක්‍රමය තමයි මම පෝස්ට් ඔෆිස් එක හරහා තමයි පාර්සල් යවන්නේ. එතකොට මගේ ගෙදර අයගේ උදව්වක් තියෙනවා මට මේ පාර්සල් ටික යවා ගන්න. මම මේ ටික මේ විදිහට ලෑස්ති කරලා තමයි රැකියාවට යන්නේ. මේ වීඩියෝ එකකින් කියන්න ඕනේ රැකියාවක් අමතර ආදායමක් පටන් ගන්න කෙනෙක්ට ලේසියෙන්ම අඩු වියදමකින් පටන් ගන්න පුළුවන් දෙයක් තමයි මේ අන්ඩර්ස්කර්ට් බිස්නස් එක. අඩුම මුදලකින් පටන් අරගෙන වැඩි ලාභයක් ගන්න පුළුවන් මේ වගේ බිස්නස් එකක්. ගෙදර ඉන්න අයට මම කියන්නේ නැති අයට පටන් ගන්න හොඳ අවස්ථාවක් කියලා ඔයාලට මතක් ගමන් මම වීඩියෝ එක අවසන් කරන්නම්. මාත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් එන්නම්.